ඔයාම කියන්නේ මෙයත් එක්ක මුලින්ම කතා කරන කාලවකවානුව. හැබැයි මං චුට්ටක් කියලා ඉන්නවා. ඔයාම කියන්නේ කොහොමද? ඔව් නැත්තම් නිකන් මොකද්ද මදිකමක් වගේ. 1983 අපි යනවා මීට වසර 42කට අතීතයට. රාවයක් යනවා කොළඹට කොටි ගහනවා කියලා. හරි ඒ කාලේ රාවයක් යන්නේ. ඔක්කොම දුවනවා. හැමෝම දුවනවා. දිනේෂ් ශිරානි පස්සේ දුවනවා. එතන ඉඳන් ඔබට අවස්ථාව. නෑ පස්සේ කිව්වේ නෑ. මේ උනේ කොටි කතන්දරේ මේ රෙවුමරා කියන්නේ කොටි කොළඹට කොටි ගහනවා කියලා. මේ ඇවිල්ලා 1982 3 ටයිම් එකේ. හරි එක දවසක්. අපි දන්නේ නැහැ මේක ඇත්තද බොරුවක්ද කියලා. කාර් ඔක්කොම යනවා මේ කොළඹ ඉඳන් කාර් ඔක්කොම යනවා ට්‍රැක්ස් දෙකේම ගාල්ල පැත්තට. ඒ නුවර යන එකත් යනවා මෙහි ගාල්ල පැත්තට. දෙන්න දුවට. හරි අයියා කියලා. රයිට්. එතකොට මේ ඊපස්සේ එතන හිටියා මේ මමයි කියන්නේ දැන් මෙයා ඉන්නේ අල්ලපු ගෙදර. හරි එතන එක වත්ත හැබැයි හරි. මම හිටියේ කවුද චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ. මං හිටියේ අයියා කියන්නේ. ඔව්. ඔය කියන්නේ. නැත්තම් දුව එයයි වෙන කතාවක් කියයි. එයයි ටෙඩි විද්‍යාලංකාර ෆයිට් ඩිරෙක්ටර්. ඔව් ඔව් අම්මෝ. අපි තුන්දෙනා මේ සාකච්ඡා කරගෙන ඉන්න මේ චිත්‍රපටයක් ගැන මේ මිදුලේ. ඉන්නකොට තමයි මේ කාර් කතන්දරේ ආවේ ඔක්කොම කොටි ගහනවා කියලා. කාර්ලේ යන්නේ වුණොත් අපිට කෑ ගහනවා ඔය ඇතුළට යනවා ඔය කොටි ගහනවා කියලා. බලන්න මොකද්ද නේ කියලා. එතකොට මේ සද්දෙනේ මෙයත් ආව දුවගෙන. අයියාගේ සද්දෙන්ද කොටි ගහන සද්දෙන්ද? කොටි ගහන සද්දේ වගේ තමයි මට පෙවුනේ. දැන් මේ 1980 කාලේ ඉඳන් තමයි මම මේව බලන්නේ. ෆලෝ කරනවා. හරි. නමුත් කතා කරන්නේ මෙයා එන්නේ නැහැ. කතා කරුත් නැහැ, හිනාවකුත් නැහැ. ආඩම්බරයිනේ මූණේ. මූණේම ආඩම්බරයි. මූණේ බැලුවම ආඩම්බර පාටක් පේනවා. දැන් මමත් කියන්නේ එහෙම එකක්. ඔයත් කියන්නේ එහෙම එකක්. මමත් කියන්නේ එහෙම කැත්තට පොල් වගේ. පස්සේ මෙයා ඇවිල්ලා දැන් 80 81 82 83 අවුරුදු 3ක් විතර හිටියනේ මං කතා වචනයක්වත් නැතුව. ඔව්. එකපාර මෙයා ඇවිල්ලා මගෙන් තමයි හැවෙන්නේ මොකද වෙලා තියෙන්නේ අයියා අර මේ කියලා. ඔව් අයියා කියලා. පස්සේ මං කිව්වා සෑහෙන ප්‍රශ්නයක් කොළඹට කොටි ගහනවා අර මේකයි. මොකක්ද දැක්කේ? අයියා කියලා නෙමෙයිලු කියලා තියෙන්නේ. මොකද්ද සද්ද අංකල් කියලා සමට එහෙම දන්නේ කියන්න බෑ. ඉතින් මේ පස්සේ එදා තමයි කතා කරේ. කතා කරේ. ඒක තමයි මේ දිගට මේ තමයි මේ බන්ධනේ උනේ. එහෙම සත්‍යක් තියෙන්නේ. මේ බාණ්ඩක ඇස් දෙකේ කඳුළු බේරෙනවා. ඔව්. ඒ කියන්නේ අවුරුදු 42 වේදනාවට ඔය කඳුළු තියෙන්නේ. දැන්ද වේදනාව පිට කරන්නේ. කොහමද මේ ගත කිරීම මේ අවුරුදු 42 ඒ කියන්නේ ආදරය කරලා? ඔව්. ගොඩාක් සතුටින් ඉතින් ගත කරා. ගත කරනවා තාම. ආදරය කරලා හරි නොකර හරි හිටියා එකට. අම්මෝ